right යාළුවනේ good morning. අද අපි යාළුවෝ කට්ටිය ඇවිල්ලා ඉන්නවා නුවර සඳගිරි සෑයට. අපි දැන් නුවර සඳගිරි සෑයට ගිහිල්ලා වැඳලා කරලා ඉතින් ඉන්නවා මාලිගාවට ගිහිල්ලා මාලිගාවත් වැඳලා අපි හොඳ හදවතක් ඉන්නවා. මේ හදවත බලන්න තමයි යන්නේ. තව යාළුවෝ ගොඩක් ඉන්නවා. ආෂාන් මේ තමයි අපේ ලීඩර්. මොකද්ද? මේ සර්. ජෝසන් අයියා. hello. චෝටි. hello. මේ තමයි අපේ මලිත් බ්‍රෝ. අසෙල අයියා. අපේ මාස්ටර්. මම කියන්නේ. පොඩ්ඩක් දෙයියෝ. මහේෂ් කුමාර. වාව් අපේ බොප්පියන්. දිවල්ලි නම් මොකද? මතක නෑ. ඕ නෙතුදු වල්ලි. අපේ ආයිවා. ඔන්නෝම තමයි යාළුවනේ. ඉතින් අපි සඳගිරි සෑයට ගියේ. අපේ පරණ යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා හරිම සතුටුයි. මෙන්න මෙතන යාළුවනේ අපේ සර්ගේ අදහසකට අපි මෙන්න මෙහෙම වෙනසක් කරලා ගියා. සර්ගෝ අපි ගියපු කට්ටියගේ සෙරප්පු ඔක්කොම ලස්සනට අපි තියලා යන්. එතකොට ඒක වෙනසක් කියලා ඉතින් එහෙම කරන්න ගිහිල්ලත් අපේ තිරින්දයි හැම වෙලේම ආතල්ම තමයි. ඉතින් කොහේ ගියත් අන්තිමට මෙන්න මේ විදිහට තමයි අපි සෙරප්පු ටික තියලා ගියේ. හැබැයි මෙහෙම තියලා අපි ෆොටෝ එකක් ගන්න අමතක කරෙත් නැහැ. හැබැයි ෆොටෝ එක ගහ ගන්න කට්ටිය එකතු කරගන්න තමයි සෑහෙන වෙලාවක් ගියේ. අපි යන්නේ අපේ සරු නිරෝෂන් ඉස්සල්ලාම යනවා. ඊට පස්සේ අපි මරිතා යනවා. ඉතින් මේ මෙන්න මේ විදිහට මේ වීඩියෝ කැරලා ගන්නත් මාර්ගයමක් දුන්නේ. මොකද කට්ටිය එක එක දිහස් වල යනවා. ඒක කොහොම හරි එකතු කරගෙන ලස්සන වීඩියෝ කැරලා ගත්තා. මේ ගමන ඇත්තටම යාළුවනේ මාරම සතුටින් ගියපු ගමනක් තමයි. මාරම ලස්සන දවසක්. අපි ඔක්කොම හැමෝම මාරම විදිහට සතුටු වුණා. ඔන්නෝම ගිහිල්ලා යාළුවනේ අපි සඳගිරි සෑය මුදුනටම ගියා. අපේ ඉතින් ගියපු බරම නළුවෝ ටිකක් ඉන්න නිසා TikTok ලෝකයක තමයි මේ කට්ටිය ගියපු හැමතැනම ෆොටෝ ගහන්න TikTok කරන්න මාරම ගේමක් දුන්නේ. දැන් අපි එනක මේ කට්ටිය කියන්න ලෑස්ති වෙන්නේ. ගෑ නගින්න. එයා වීඩියෝ එකේ ඉන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි උඩට ගිහිල්ලා වැඳලා එතන ටිකක් වෙලා හිටියා. ඊට වෙලාව කට්ටිය ෆොටෝ ගන්න පටන් ගත්තා. ඉවරයක් නෑ කට්ටිය ෆොටෝ ගන්න ගත්තාම. ඊට පස්සේ ඔක්කොම කට්ටිය ආයෙ අපි පල්ලෙහාට ආවා. ඇවිල්ලා සමන්ලලා ගෙදර යන්න පිටත් වුණා. මේ අර අදින්නේ නෑනේ. වතුර පුතන් පොරංගර තිබුණු ක්ලිප් පහෙන් හතරක් කරන් ගියා. මේ ඉන්න අපේ පට්ටම නළුවෙක් තමයි මාලින්ද අයියා. අපේ සර් නම් ඉතින් හැමදාම මොහොම තමයි ට්‍රිප් එකක් යනකොට නිරෝෂන් අයියාත් ඒ විදිහම තමයි. අපේ අනිත් කට්ටිය නම් ඉතින් සිතු කියනවා අතල්ලයක් ගන්නවා. දැන් තමයි හොඳම ටික තියෙන්නේ. ඉස්සරහට බලන්නකෝ.
කට්ටිය එක වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලා ලස්සන සතුටින් හැමදේම සතුටු වුණා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ උත්සාහයි සර් ඔකම කියන අවසර ගන්න දැන් ඔන්නෝම තමයි යාළුවනේ අපි සමන්නැලෑ ගෙදර ගිහිල්ලා එයාට ගෙනිච්ච ප්‍රසන්ට් ටිකක් දීලා එයාගෙන් ආශිර්වාද අරන් නැවත ආවේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ තවත් බලනවා නම් ඩාන්සින් වීඩියෝ අමතක කරන්න තු ලෙනට් ක්ලැරෝ Facebook channel එක follow කරගෙන යන්න. Goodbye.